උඩින් උඩින් වර පෙත්තප්පු. බිමින් බිමින් වර පෙත්තප්පු. උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු. ඉතින් පුංචිවල දන්නවද ඇයි අපිට අලුත් අවුරුද්ද මේ තරම්ම වැදගත් වෙන්නේ කියලා? අන්න ඒගෙන් තමයි අද අපි දින කතා කරන්න ආවේ. අපි මුලින්ම සිංහල අලුත් අවුරුද්ද ගැන කතා කරලා ඒක හොඳ අදහසක්. අපි ඊට පස්සේ දමිළ අලුත් අවුරුද්ද ගැනත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැනත් කතා කරමු. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකාවේදී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයන් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයන් විසින් සමරනු ලැබේ. දකුණු සහ අග්නික ආසියාවේ බොහෝ සංස්කෘතියන්ට අදාළ මෙම නව අවුරුදු උදාව ශ්‍රී ලාංකිකයෝද එකම වකවානුවකදී සමරනවා. මෙම උත්සව දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙන්ගාලයේ අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද වැනි විශේෂ උත්සව සමග සමීප සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ දවස්වලට හැමෝටම නිවාඩුයිද? ඔව් අයියේ, මේ දවස්වලට රජයේ හැමෝටම නිවාඩු. මේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාස 13 හෝ 14 වන දින සමරනවා. සිංහල සංස්කෘතියට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරද්දී නව අවුරුදු වෙනවා. එයින් අස්වැන්න නෙලීමේ කාලේ අවසානයේ සන්ටහන් වෙනවා. ඔන්න ඔහොම තමයි සිංහල අලුත් අවුරුදු උදා වෙන්නේ. අපි එහෙනම් දෙමළ අලුත් අවුරුද්ද ගැන කතා කරමු. දෙමළ අලුත් අවුරුද්දට දෙමළ භාෂාවෙන් කියන්නේ පුත්තාණ්ඩු කියලා. පුත්තාණ්ඩු කියන එකේ තේරුම මොකක්ද අයියේ? නංගි පුත්තාණ්ඩු කියන්නේ අලුත් කියද්දි පුදු, අවුරුද්ද කියද්දි ආණ්ඩු. ඉතින් අන්න එහෙම එකතු වෙලා තමයි පුත්තාණ්ඩු කියන වචනේ හැදෙන්නේ. අලුත් අවුරුද්ද දෙමළ ජනතාව විශ්වාස කරන විදිහට අවුරුද්දේ පළවෙනි දවස. මේක වර්තමානයේදී අප්‍රේල් 12 වෙනිදා, 13 වෙනිදා සහ 14 වෙනිදා යන දිනයන් වලින් එකක් වෙනවා. ඉතින් මෙම අලුත් අවුරුද්දේ තමිල්නාඩු, කේරළ, පොන්ඩිවේනි ආදී ඉන්දීය ප්‍රාන්තවල මෙන්ම මැලේසියාව, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව වැනි රටවල් වල වෙසෙන දෙමළ ජනතාව මෙම අවුරුද්ද සමරනවා. ඉතින් මෙහිදී දෙමළ ජනතාව එකිනෙකාට සුභාශිංසන පිරිනැමීමද සිදු කරනවා. සිංහලයාගේ වගේම දෙමළ ජනතාවගේද සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ මෙම අප්‍රේල් මාසයේ. හින්දු ආගමේ දැක්වෙන විදිහට මහා බ්‍රාහ්මණයා විශ්වය මවා ඇති අතර සත්‍ය යුග නම් වූ යුගය ආරම්භ වන්නේද මෙම අප්‍රේල් මාසයේ. ඉතින් දෙමළ වශයෙන් මෙම මාසයට පුත්තාණ්ඩු, වර්ධ පෛරප්පු යන එක නම් වලින් හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කාසි විශේෂම් කියලා ගනුදෙනුවක් සිදු කරනවා. ඒ වගේම තමයි නව කෘෂිකාර්මික වසරක් ආරම්භීම සංකේතවත් කරමින් හොස්පිටලයක් කැපීම සිදු කරනවා. මේක ආර්පිඩු කියන නමින් හඳුන්වනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි දමිළ අලුත් අවුරුද්ද විස්තරේ නිමා වෙන්නේ. ඉතින් අයියේ අපි දැන් කතා කරන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන නේද? ඔව් සිදංගලා. ඉතින් කියන්නකෝ බලන්න අපිට අලුත් අවුරුද්ද ගැන මුලින්ම මතක් කරන්නේ කවුද කියලා? අපිට අවුරුද්ද මුලින්ම මතක් කරන්නේ කහගෙනාද? අවට පරිසරයේ නැසෙන දැන්වීම් වල හෝ රූපවාහිනී අදටත් අපිට කහගෙනාදේ ඇහෙනවා. අවුරුදු උදාවේ සංකේතවත් කරන්නේ ගැමි සමාජයේ සබහාදම පැවති සම්බන්ධය. එකමුතුව වැඩක් කිරීමේදී වැදගත්කම මෙන් සංස්කෘතිකත්වය ගැන හැඟීම් ඇති කිරීමද අවුරුදු සිරිතේ අරමුණක්. ඒ වගේම තමයි සිදංගන අද බොහෝ ප්‍රදේශ නාගරික බවට තිබුණත් නගරයේ මහල් නිවාසවල පවා මේ අවුරුදු සිරිත නැකත් අනුගමනය කරන අපිට දකින්න පුළුවන්. බොහෝ ගම්බද ප්‍රදේශවල නම් මේව නැකත් සිරිත අකුරටම සිදු කරනවා. ඉතින් නංගි දන්නවද සිංහල මාස ක්‍රමය අනුව බක් මාසය ලෙස හැඳින්වෙන්නේ අපි අවුරුදු සමර අප්‍රේල් මාසය. ඒක සිංහල මාස ක්‍රමය අනුව පළවෙනි මාසය. මේ කාලේ වන විට කුඹුරුවල අස්වැම් මෙරලා, වී අටුවල වී පිරීලා, ගස්වල ගෙඩි හටගෙන කෘෂිකාර්මී භාග්‍යවත් බව යන අර්ථය තමයි බක් මාසයෙන් හැඳින්වෙන්නේ. රාශි 12ක් ගමන් කිරීමෙන් එක් වසරක් නිමා කරලා නැවත අලුත් වසරක් උදා වෙනවා. ඉතින් මේක සෑම වසරකම සිදුවන්නේ අප්‍රේල් 13 වෙනි දින හෝ 14 වෙනි දිනයි. ඉතින් සූර්ය උදාව කේන්ද්‍ර කර ගනිමින් මෙම අවුරුද්ද පැවැත්වෙන නිසා මේකට සූර්ය මංගල්‍ය කියලා හඳුන්වනවා. අවුරුදු සිරිත් වලට ඇතුළත් නැකත් චාරිත්‍ර අනුගමනය කිරීමෙන් ජීවිතයට නව ජීවය ලැබෙන බව අපේ ගැමි සමාජය විශ්වාස කරනවා. අවුරුද්දට පරණ කෝන්තර අන්තක කරලා අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට නැකත් වලින් උදව් වෙන බවට විශ්වාස තියෙනවා. අයියා දන්නවද අවුරුද්දට නැකත්තර සකස් කරේ කවුද කියලා? නැකත් රාල නේද? ඉතින් මේක අවුරුදු සීට්ටුව වගේම නැකත් සීට්ටුව කියලා හඳුන්වනවා.
ඒ වගේම තමයි අලුත් අවුරුදු උදාවත් සමග සෑම කටයුත්තක්ම සිදු කරන්නේ සුබ වේලාවක් අනුව. ඒ වෙලාව තමයි නැකත් වේලාව කියන්නේ. නැකත යන එකේ තේරුම තමයි යහපත් වැඩක් ඉටු කිරීමට යහපත් වූ සුබ වේලාවක් කියන්නේ. අලුත් අවුරුදු වෙනුවෙන් සූදානම් වන ගැමියා පරණ අවුරුද්ද අමතක කළේ නැහැ. පරණ අවුරුද්ද වෙනුවෙන් ඉටු කරන චාරිත්‍ර ලෙස අපිට නවසඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම යනාදී හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි හිතනවා සිංහල අලුත් අවුරුද්ද, දෙමළ අලුත් අවුරුද්ද වගේම සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන පුංචි ඔයාලා නොදන්න දේවල් ගොඩක් දැනගන්න ඇති කියලා. ඔව් අයියේ මම වගේම අපි දිහා බලන් ඉන්න පුංචි යාළුවෝ මේ අලුත් අවුරුද්ද ගැන වටිනාකම ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති. ඉතින් නංගි මේ පාර අලුත් අවුරුදු උදා වේදිලා තියෙන්නේ අප්‍රේල් මාසේ 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:32ට. එහෙනම් පුංචි යාළුවනි ඔයාලා හැමෝටම ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.